ශ්‍රී ලංකාවේ රැකියාවක් කරනකොට තමන්ට හිමි මූලික අයිතිවාසිකම් ගැන තේරුම් ගන්න එක හරිම වැදගත්. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු රැකියාවකදී දැනගත යුතුම නීතිමය කරුණු මොනවද කියලා. හොඳයි. අපි මේ කතාව පටන් ගමු හරිම බලවත් උදාහරණයකින්. හිතන්නකෝ එක පැත්තක ඉන්නවා හරිම බලවත් සේවා යෝජකයෙක්. අනිත් පැත්තේ ඉන්නේ එච්චර බලයක් නැති සේවකයෙක්. ඉතින් මේ දෙන්න අතර තියෙන සම්බන්ධය හරියටම අර ක්‍රිකට් මැච් එක වගේ තමයි. නීතියක් නැති වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වාසිය යන්නේ බලවතාට. ආන්න එතනට තමයි කම්කරු නීතිය කියන අම්පයර් එන්නේ. මේ නීතියෙන් කරන්නේ අර අසමතුලිතතාවය නැති කරලා පිටියේ දෙපැත්තටම සෙල්ලම් කරන්න සාධාරණ නීති පද්ධතියක් හඳුන්වලා දෙන එක. මෙතන මූලිකම අරමුණ සමාජ සාධාරණත්වය ආරක්ෂා කරන එක. ඉතින් මේ විග්‍රහය පුරාවට අපි යන්නේ සේවකයෙකුගේ ගමනක්. ඒ කියන්නේ පත්වීම් ලිපියට අස්සන් තියෙන පළවෙනි දවසේ ඉඳන් දවස්පතා වැඩ කරන හැටි අන්තිමට රැකියාවෙන් සමුගන්නා මොහොත දක්වාම අපි බලමු මේ හැම අධ්‍යයනකදීම දැනගන්න ඕම් වැදගත්ම දේවල් මොනවාද කියලා. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. අලුත් රස්සාවක් කියන්නේ හරියට අලුත් බැඳීමක් වගේනේ. ඉතින් ඒ බැඳීමේ නීත්‍යානුකූල ලියවිල්ල, ඒ කියන්නේ පත්වීම් ලිපිය හරියට මංගල සහතිකයක් වගේම තමයි වැඩගත් වෙන්නේ. අත්සන් කරන්න කලින් මේ ටික හරියට චෙක්ලිස්ට් එකක් වගේ බලන්න ඕන. නම, තනතුර, පඩිය, දීමනා වගේ දේවල් පැහැදිලිව තියෙනවද? වැඩ කරන පෑ ගාන, නිවාඩු ගැන සඳහන් වෙලාද? වැඩගත්ම දේ අනාගතයේ සුරක්ෂිත කරන EPF ETF ගැන තහවුරුවක් තියෙනවද? මේවා නිකම් වචන ටිකක් නෙවෙයි. මුළු රැකියා කාලෙම අත්තිවාරම තමයි මේ. පරිවාස කාලය එහෙමත් නැත්නම් ප්‍රොබේෂන් පීරියඩ් එක කියන්නේ දෙපැත්තටම එකිනෙකාව තේරුම් ගන්න දෙන කාලයක්. ආයතනය බලනවා මේ සේවකයා වැඩේට දක්ෂද, අපේ ආයතනයට ගැළපෙනවද කියලා. ඒ වගේම සේවකයාටත් අවස්ථාව තියෙනවා මේ ආයතනය Tamanට හරි යනවද කියලා බලන්න. හරි. දැන් මේක නම් අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනම දෙයක්. හිතන්නකෝ පරිවාස කාලය ඉවරයි, ඒත් ස්ථිර කලා කියලා ලියුමක් ලැබුණෙත් නැහැ, කවුරුත් මුකුත් කිව්වෙත් නැහැ. එතකොට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද නීතියට අනුව ඒ සේවකයා ස්වයංක්‍රීයවම ස්ථිර වෙනවා. මේක තමයි ඩීම් කන්ෆර්ම් කියන්නේ. ඒක සේවකයෙකුට ලැබෙන හරිම බලවත් ආරක්ෂාවක්. ස්ථිර රැකියාවක්, ඒ කියන්නේ පර්මනන්ට් ජොබ් එකකුයි කොන්ට්‍රැක්ටුවකුයි අතර ලොකු වෙනසක් තියෙනවා. ස්ථිර රැකියාවකදී ලොකු රැකියා සුරක්ෂිතතාවයක් තියෙනවා. සාධාරණ හේතුවක් නැතුව ආස් කරන්න බෑ. හැබැයි ෆික්ස් ටර්ම් කොන්ට්‍රැක්ට් එකක් නම් එකේ තියෙන කාලය ඉවර වුණු ගමන් රැකියාවත් ඉබේම අවසන් වෙනවා. හොඳයි. අපි දැන් යොමු වෙමු රැකියාවක දෛනික යථාර්ථයට. ඒ කියන්නේ නීතියට අනුව වැඩ කරන්න ඕන පය ගණන සහ අපිට හිමි වෙන නිවාඩු ගැන කතා කරන්න. මෙන්න නීතියෙන් දාලා තියෙන පැහැදිලි සීමාවන්. දවසක වැඩමුරය පැය 8යි, සතියට පැය 45යි. හැබැයි මෙන්න ගොඩක් දෙනෙක්ට මගහැරෙන තීරණාත්මක කාරණය. දවල් කෑමට දෙන පැය එකක විවේකය, ඒක තමන්ගේම කාලය. ඒක අර පැය 8ක වැඩ කරන කාලයට අයිති නෑ. ඊට අමතරව හැම සතියකම දවස් 1කමාරක නිවාඩුවක් නීතියෙන්ම හිමි වෙනවා. අතිකාල දීමනා එමට OT ගැන කතා කරද්දි මතක තියාගන්නම ඕන මැජික් අංකය තමයි මේ 1.5. මෙන්න මේ නීතියත් හරිම තීරණාත්මකයි. નિયમિત පැය 8ට වඩා වැඩ කරන හැම අමතර පැයකටම සාමාන්‍ය පැයකට ගෙවන මුදල වගේ 1.5 ගුණයකින් ගෙවන්නම ඕනේ. උදාහරණයක් විදියට සාමාන්‍ය පැයකට රුපියල් 100ක් නම් OT පැයකට රුපියල් 150ක් ලැබිය යුතුමයි. ඒකේ කිසිම වෙනසක් වෙන්න බෑ. දැන් අපි එන්නේ ගොඩක් දෙනෙක් හරියටම දන්නේ නැති, සමහර විට ටිකක් පුදුම හිතන තැනකට. අනියම් නිවාඩු 7යි, වාර්ෂික නිවාඩු 14යි කියලා හිමිකමක් තිබුණට මෙන්න ප්‍රශ්නය. රස්සාවට ගිහින් පළවෙනි අවුරුද්ද ඉවර වෙනකම් අර වාර්ෂික නිවාඩු 14 ගන්න නීතිමය අයිතියක් නැහැ. ඊටත් වඩා පුදුම හිතෙන දේ තමයි වෛද්‍ය නිවාඩු කියන්නේ නීතියෙන් ලැබෙන අයිතියක් නෙවෙයි. ඒක තනිකරම ආයතනයේ ප්‍රතිපත්තියක් මත දෙන දෙයක්. හැබැයි මේ හැමදේටම වඩා කාන්තාවන්ට ලැබෙන දින 84ක වැටුප් සහිත මාතෘ නිවාඩුව නම් ඊටම ශක්තිමත් නීතිමය අයිතියක්. ඒක නම් කාටවත් වෙනස් කරන්න. අපි දැන් කතා කරමු හැමෝටම වැදගත්ම මාතෘකාවය තමයි වැටුප. කොච්චර මුදලක් ලැබෙන්න ඕනේද? ඒ වගේම නීත්‍යානුකූලව එකෙන් අඩු කරන්න පුළුවන් මොනවද? නීතිය හරිම පැහැදිලි. මාසයක් වැඩ කළා නම් ඊළඟ මාසයේ 10 වෙනිදාට කලින් ඒ මාසයේ පඩිය ජෙවලා ඉවර වෙන්නම ඕන. සල්ලි නෑ පස්සේ දෙන්නම් වගේ කතා නීතියේ ඉස්සරහා වළංගු නෑ. සේවායෝජකයෙකුට සේවකයෙකුගේ ලිඛිත අවසරයක් නැතුව පඩියෙන් කපන්න පුළුවන් දේවල් හරිම සීමිතයි. ඒ තමයි අර්ථසාධකාර මුදලට යන 8%යි ආදායම් බදුයි විතරයි. වෙන ඕනෑම දෙයක්
ණය වාරිකයක් වගේ දෙයක් කපන්න නම් ලිඛිත කැමැත්ත අනිවාර්යෙන්ම අවශ්‍යයි. දැන් අපි බලමු EPF සහ ETF ගැන. මේවා හරියට රජයෙන් බලමෙන්ම අපි වෙනුවෙන් කරවන ඉතිරි කිරීමේ සැලැස්මක් වගේ. මේක පඩියෙන් කපෙන මුදලක් විදිහට නොබලා අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් විදිහට දකින්න ඕන. මේ අංක දිහා බලන්න. වැටුපෙන් EPF එකට 8ක් කැපෙනකොට සේවා යෝජකයා තමන්ගේ සාක්කුවෙන් ඊටත් වඩා ලොකු මුදලක්, ඒ කියන්නේ 12% EPF එකටත් තවත් 3ක් ETF එකටත් දානවා. ඒ කියන්නේ ඉතිරි කරන හැම රුපියල් 8කටම සේවා යෝජකයා රුපියල් 15ක් එකතු කරනවා. අන්නේ බලය නිසා තමයි තමන්ගේ ඉතුරුම් වේගෙන් වර්ධනය වෙන්නේ. මේ උදාහරණයෙන් මේ ක්‍රමය බලය පැහැදිලිවම පේනවා. රුපියල් 30000ක පඩියකින් අතට එන පඩිපතෙන් රුපියල් 2400ක් විතරක් පිට වුණාට හැම මාසිකම විශ්‍රාම අරමුදලට රුපියල් 10900ක්ම එකතු වෙනවා. ඒ එකතු වෙන මුදලෙන් වැඩිම කොටස එන්නේ කෙලින්ම සේවා යෝජකයා. ඉතින් සල්ලි කැපෙනවා. හැබැයි ඒක ඇත්තටම ගිණුමට යනවද කියලා තහවුරු කරගන්නේ කොහමද? මේ ගැන ක්‍රියාශීලී වෙන්න ඕනේ. තමන්ගේ B කාඩ් එක ඉල්ලා ගන්න ඕනේ. මහ බැංකුවෙන් එවන වාර්ෂික ප්‍රකාශය ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ. මේ ලියවිලි තමයි තමන්ගේ අනාගතය සුරක්ෂිත වෙනවා කියන එකට තියෙන සාක්ෂි. අපි දැන් එන්නේ රැකියා ගමනේ අවසාන අධියරක. රැකියාවක් අවසන් වෙන්නේ කොහමද? ඒ වගේම වසර ගණනාවක් සේවය කළාට පස්සේ හිමි වෙන පාරිතෝෂික දීමනාව හේවත් ග්‍රැටියුටි කියන හරිම වැදගත් අයිතිය ක්‍රියාත්මක වෙන්නේ මේ වෙලාවේ. මතක තියාගන්න ඕන මූලිකම දෙයක් තමයි රැකියාව කියන්නේ වහල් සේවයක් නෙවෙයි. ඕනෙම වෙලාවක නිසි දැනුම් දීමක් කරලා රැකියාවෙන් අයින් වෙන්න පූර්ණ නිදහස තියෙනවා. හැබැයි සේවා යෝජකයෙකුට කෙනෙක්ව හිතුමතේට අස් කරන්න බෑ. විනය විරෝධී ක්‍රියාවක් වගේ සාධාරණ හේතුවක් තියෙන්න ඕන. ඒ වගේම ඒක දේශීය පරීක්ෂණයක්. ඒ කියන්නේ ඩොමෙස්ටික් එන්ක්වයරි එකක් හරහා ඔප්පු කරන්නත් ඕන. වසර 5කට වඩා සේවය කරලා රැකියාවෙන් අයින් වෙනව නම් අනිවාර්යෙන්ම ග්‍රැටියුටි එකක්. ඒ කියන්නේ පාරිතෝෂික දීමනාවක් හිමි වෙනවා. ඒක ගණනය කරන්නේ අවසන් මූලික වැටුපෙන් භාගයක් සේවය කළ වසර ගණනින් ගුණ කර. ඉතින් මේ විස්තර කරපු නීති රීති උල්ලංඝනය වුණොත් අසාධාරණයක් වුණොත් මොකද කරන්නේ? තමන්ගේ අයිතිවාසිකම් ගැන දැනගෙන ඉන්න එක තමයි පළවෙනි සහ බලවත්ම පියවර. ඊළඟට උදව් ගන්න පුළුවන් තැන් ගැන දැනුවත් වෙන්න ඕන. කම්කරු දෙපාර්තමේන්තුවට නැත්නම් කම්කරු විනිශ්චය සභාවකට යන්න පුළුවන්. තමන්ගේ අයිතිවාසිකම් රැකගන්න ගමන පටන් ගන්නේ දැනුවත් වීමෙන්.